සුබ දවසක් මගේ යාළුවන්ට. ඉතින් අද මම ඔයාලට කියන්නේ කියලා දෙන්න හදන්නේ ඔයාලගේ ප්‍රොෆයිල් එකේ ටැබ් බාර් එකේ අයිකන් නැති වෙලා තියෙනවා නම් ඒවා නැවත කොහොමද ඔයාලගේ ටැබ් බාර් එකට ගන්න කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඔයාලා මුලින්ම ඔයාලගේ Facebook app එක ඕපන් කරගන්න. ඉතින් මේ තියෙන මගේ උඩ ටැබ් බාර් එක. මගේ ටැබ් බාර් එකේ තියෙන මෙනු අයිකන් එක තියෙනවා, වීඩියෝ අයිකන් එක තියෙනවා, පෙන්ෂන් අයිකන් එක තියෙනවා, මාකට් ප්ලේස් එක තියෙනවා, නොටිෆිකේෂන් එක තියෙනවා. ඒ කියන්නේ මට ඕන ටික තමයි මම මේකට දාගෙන තියෙන්නේ. සමහරට ඔයාලගේ මේ එක අයිකන් එකක් හරි මිසින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෙන්වන්න නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක කොහොමද ගන්න කියලා තමයි මම පෙන්වන්නේ. ඉතින් මුලින්ම ඔයාලගේ මේ ප්‍රොෆයිල් එකට ටච් කරලා යන්න. ඊට පස්සේ මෙතන සෙටින් කියන ලකුණු වලට ටච් කරලා සෙටින් වලට යන්න. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඕපන් වෙන්නේ. ඉතින් ඔයාලා ටිකක් පහළට යන්න. පහළට ගියාම මෙතන තියෙනවා ටැබ් බාර් කියලා. ටැබ් බාර් එකේ උඩ ටච් කරගන්න. ඊට පස්සේ මෙතන මේ කස්ටම් ටැබ් බාර් කියලා තියෙන ඒක උඩ ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඕපන් වෙන්නේ. මෙතන ඔයාලගේ මොකක් හරි අයිකන් එකක් මේ මිසින් වෙලා දෙනවා. මෙතන පහළින් පෙන්නනවා හිඩන් කියලා. මම මේ ගේමින් කියන එක මට අවශ්‍ය නැති නිසා මම හිඩන් දාගෙන තියෙන්නේ. ඔයාලට මේ අවශ්‍ය මේ ඔයාලගේ එහෙම නැත්නම් පෙන්වන්න නැති අයිකන් එක තියෙනවා. ඒක මේ ඒක උඩ ටච් කරලා මෙන්න මේ හිඩන් වෙලා තිබ්බොත් ඒක උඩ ටච් කරලා මෙන්න මේ පින් කියන එක උඩ දෙන්න. එච්චරයි කරන්නේ. එතකොට ඔයාලගේ ටැබ් බාර් එකේ ඒ අයිකන් එක පෙන්නනවා. ඉතින් ඔයාලට ඕන කැමති එකක් මේ මෙතන ගෲප් තියෙනවා, ගේමින් තියෙනවා, ප්‍රොෆෙෂනල් ඩෑෂ්බෝඩ් තියෙනවා, ෆීඩ් තියෙනවා, හීල් තියෙනවා, මාකට් සේෆ් ඉන්න තියෙනවා. ඉතින් මේ ඕනම එකක් ඔයාලගේ ටැබ් බාර් එකට ගන්න ඕන නම් ඒක උඩ ටච් කරලා මේ පින් කියන උඩ ටච් කරන් විතරයි දෙන්නේ. එතකොට ඔයාලගේ මාකට් මේ ටැබ් බාර් එකේ මේක පෙන්නනවා. ඉතින් ස්තුතියි මගේ වීඩියෝ එක නරඹුවට. සුබ දවසක්.